හෙලෝ ළමයි කොහොමද ඔයාලට? හොඳින් ඉන්නවද කියලා හිතනවා මං ඔයාලා. අද ඉතින් හස්බන්ඩ්ට නයිට් දවසක්. ඉතින් එදාට ඉතින් ගොඩාක් කම්මැලි, පාළුයි, දුකයි. ඉතින් ඒ වගේ දවසක් මං ගෙවපු විදිහ තමයි මම vlog එක අද ගෙනාවේ ඔයාලට පෙන්නන්න. ඉතින් මේ බිත්ති අරවල තියෙන ලස්සන සමනැල්ලුව හැදුවේ මම තමයි. පාට A4 කොළ තමයි මේකට ඕනුනේ. එකයි ගම් එකයි. හරිම ලස්සනට ඉතින් මම මේ ටික හදුවා. ඒ ටික හැදුවෙත් මට මතක හැටියට හස්බන්ඩ් නයිට් එකට ගියපු දවසක්. ඔයාලට පෙන්නන්න ඕන අපි දෙන්නගේ කාමරේ ඉන්න අලුත්ම සමාජිකයෝ දෙන්නව. මම ඊට කලින් vlog එකක් ගෙනාවේ නැහැ එයාලා ගැන. ඇත්තටම හස්බන්ඩ්ගේ ගෙදර ගහලා තියෙනවා මිදුලේ හට් දෙකක්. පොඩි හට් එකේ ලේන් කූඩුවක් හදලා තිබ්බා. දවසක් මේ පැටව 4 දිනක් වැඩලා තිබ්බා සයිස් දෙකකින් ඉඳියේ. ඔය මං අතේ තියන් ඉන්න දෙන්න එක සයිස් එකක්. තව දෙන්නෙක් ඉඳියා ඇස් දෙකවත් ඇරලා තිබ්බේ නැහැ. එක්කෙනෙක් නම් මැරිලා පූසෙක් අල්ලලා. අනිත් එක්කෙනා මං දවස් 2-3ක් විතර තියාගෙන හැදුවා. අනේ දවසක් උදේ බලද්දී ආ මැරිලා. දැන් මේ දෙන්න නම් ඉතින් ඉන්නවා. හරිම විසේ දෙන්නට මේ අත් ඇඟිලි හැම හපනවා. ඔය දාලා තියෙන රෙදි කෑල්ල යාලට සීතලට ඉන්න දාලා දෙන්නේ. ඒකත් හපනවා. මේ මං හිතන්නේ යාලගේ දත් පොපියනවා ඇති දැන්. හස්බන්ඩ් ඉතින් නයිට් එකක් තියෙන දවසට ටිකක් පාළුව මම ගෑරනවා මේ දෙන්න හින්දා දැන්. ඔන්න ඉතින් කම්මැලි දවස්වලට මම කරන්න ආසම වැඩේ තමයි මේක. මේ නවල එක අద్භූතමන මාරි හරිම ලස්සනයි. මම මේ කියවන්නේ 3 වෙනි පාර මාරම ලස්සනයි කතාව. බුක් ෆෙයා එකට ගිහිල්ලා තමයි දැන් අවුරුදු 3කට විතර කලින් මම හිතන්නේ මේක ගත්තේ මම.
ඇත්තටම ගොඩාක් දවස්වලට කම්මැලි වුණාම හස්බන්ඩ් නැති දවස්වලට ගොඩක් වෙලාවට මම කරන්නේ තනියෙන් කාමරේට වෙලා නවල එකක් කියවන එක. රෑට මෙහෙම නවල එකක් කියවන මාර නිදහසක් මං හිතන්නේ මට මනසට. මං හරි ආසම වැඩක් තමයි. ඉතින් කම්මැලිකම යන්නත් නවල එකක් කියවනවා. ඒ වගේම ලියම් පැටව් දෙන්නට කන්න දෙන එක මාරම ඔළුවට සහනයක්. මේ දවස්වල ටිකක් මම අසනීපෙන් ඉන්නේ. ඒක නිසා බත් එහෙම කන්න අමාරුයි. හස්බන්ඩ්ගේ අම්මා නූල්ස් එකක් හැදුවා. ඉතින් ඒකත් කන ගමන් උණු වතුර තමයි බොන්නේ මේ ටිකේම. මේ ටිකක් සෙම ඇවිස්සලා වගේ. ඉතින් චිලි පේස් එක නූල්ස් එකක් කනකොට ලෙඩ දවස්වලට මාරම රසයි. අර කෑම කන්න අප්පිරි දවස්වලට එහෙම චිලි පේස් එක තිබ්බන් පස්සේ බත් කන්න පුළුවන් මොනවා හරි තව එකක් එක මට. මේ නැත්තම් කන්න හරි අමාරුයිනේ. ඊට පස්සේ ඉතින් මම කෑම කාලා වොෂ් එකක් එහෙම දාලා ඊට පස්සේ ආයේ ලීනුන්ට කන්න දුන්නා. ලීන් පැටව දෙන්නට කන්න දීලා මම ඊට පස්සේ ඉතින් නිදාගත්තා. එහෙනම් ඊළඟ බ්ලොග් එකකින් හමු වෙමු. හැමෝම පරිස්සමින් ඉන්න. බයි.